සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් රීට්‍රෝමැක්ස් YouTube channel එකට. ඉතින් අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ Peaky Blinders කියන TV series එකේ season 1 එකේ 4 වෙනි episode එක. කලින් episode බලපු නැති කෙනෙක් ඉන්නවා නම් උඩ වැටෙන card එකෙන් ගිහිල්ලා කලින් episode තුනක් බලලා ඉවර වෙලාම 4 වෙනි කොටසත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. අවසානයේට මේ series එක කොහොමද කියලා ඔයාලගේ වටිනා feedback එක කමෙන්ට් එකක් විදියට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගද්දිම අපිට පෙන්නනවා ඇඩා සහ ෆ්‍රෙඩීව. ඇඩා සහ ෆ්‍රෙඩී අතර විවාහය සිදු වෙලත් ටික කාලයක් වෙනවා වගේම ඇඩාට ළමයා හම්බෙන්න ඉන්නවා කියලත් අපිට පෙන්නනවා. මේ දෙන්න බෝට්ටු සවාරියක් යන අතරතුරේදී බෝට්ටුව තැනකින් නවත්තලා ෆ්‍රෙඩී කෙනෙක්ව හම්බෙන්න යනවා. මේ මනුස්සයත් ඉතින් ෆ්‍රෙඩී වගේම විප්ලවවාදියෙක්. ෆ්‍රෙඩී මේ වෙලාවේ ඒ මනුස්සයාට සල්ලි මිටියක් දීලා කියනවා මේ සල්ලි පාවිච්චි කරලා අපිට විප්ලවය වර්ධනය කරගන්න මිනිස්සු එකතු කරගන්න කියලා. මේ වෙලාවේ ඇඩාත් මේ දිහා බලාගෙන තමයි ඉන්නේ. අපේ විප්ලවයට ජය වේවා කියලා දෙන්න අතට අත දීලා සමුගන්නවා. මේ අතරේ තෝමස් රේස් වලට යන අතරමඟදී ජෙරමයා කියලා කෙනෙක් තෝමස් එක්ක කතා කරනවා. මේ වෙලාවේ ජෙරමයා කියනවා අද උදේ ඔයාගේ නංගි සහ ෆ්‍රෙඩී ආයෙත් නගරයට ආවා. මම පස්සෙන් යන්න හැදුවත් ෆ්‍රෙඩී මාව මග ඇරලා ගියා. එයා ඒ වැඩවලට ගොඩක් දක්ෂයි. හරියට මාළුවෙක් වගේ කියලා කියනවා. එතකොට තෝමස් කියනවා දෙන්න ගැනම හොඳට අවධානයෙන් ඉන්න කියලා. ඊට පස්සේ ජෙරමයා එතනින් යනවා. බුකීපල ළඟට යනකොටම එතන ලොකු අශ්ව කරත්තයක් නවත්තලා තියෙනවා දකින්න තෝමස් ඒ ගැන පොඩි සැකයක් ඇති වුණත් වැඩිය හිතන්න යන්නේ නෑ. ඒත් මේ අශ්ව කරත්තය ඇතුලේ මිනිස්සු වගේක් හැංගිලා බලාගෙන ඉන්නවා කියලා අපිට පෙන්නනවා. ඉතින් මේ ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි ලී ෆැමිලි එකේ කණ්ඩායමක්. මේ වෙලාවේ නම් බුකීපලේ සේරමලා වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් එතනට එන මිනිස්සෙක් තමන් ඔට්ටු අල්ලපු සල්ලි ආපහු ඉල්ලලා කලබලයක් ඇති කරනවා. ඉතින් Peaky Blindersලා සෙට් එක එකතු වෙලා මේ මනුස්සයාව එළියට ඇදලා දානවා. මේ කලබලේ අතරේ එතන ඉන්න පොඩි ළමයෙක් ඉක්මනටම එතන තිබුණ කාමරයක ගිහිල්ලා හැංගෙනවා. මේ වෙලාවේ එතනට එන ආන්ටි පොලි කියනවා ඔයාගේ මල්ලි ජෝන්ට හදිසියෙම ෆැමිලි මීටින් එකක් තියන්න ඕනෙලු. එයා ගැරිසන් පබ් එකට වෙලා බලන් ඉන්නවා කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ බුකීපලේ එක්කෙනෙක්ව විතරක් තියලා අනිත් හැමෝම ෆැමිලි මීටින් එකට යනවා. ඉතින් ෆැමිලි මීටින් එකේදී ජෝන් කියනවා එයා කෙනෙක්ට ආදරය කරනවා කියලා. ඒ වගේම ඒ ගෑනු ළමයාව ඉක්මනටම කසාද බඳින්න ඕනේ කියලාත් කියනවා. නගරයේ ඉන්න උසස් පැලැන්තිය කෙනෙක්ගේ දුවෙක්ව බඳින්න යනවා ඇති කියලා පවුලේ බලාපොරොත්තු වුණත් ඒ ගෑනු ළමයාගේ නම කියනවත් එක්කම වගේ හැමෝම hina වෙන්න ගන්නවා. ඒ ගෑනු කෙනාගේ නම ලිසි. එයා මේ නගරයේ ගණිකා වෘත්තියේ යෙදිලා ඉන්න කාන්තාවක්. හැමෝම අහන්න ගන්නවා ඇත්තටම ඔයාට හිත ගිය වෙන ගෑනු ළමයෙක් ඇත්තෙම නැද්ද කියලා. ඉතින් ජෝන් නම් මේ වෙලාවේ කියන්නේ දැන් ලිසි ගොඩක් වෙනස් වෙලා ඉන්නේ. එයා මට ඇත්තටම ආදරය කරනවා කියලා. අයියේ ඒ වගේම මට කසාද මදින්න වයසත් හරිනේ. ඒකට මට ඔයාලගේ අවසරය ඕනේ කියලා ජෝන් කියනවා. මේ සෙල්බි පවුලේ ෆැමිලි මීටින් එක අතරේ අශ්ව කරත්තේ ඇතුලේ හැංගිලා හිටපු ලී ෆැමිලි එකේ කණ්ඩායම අර ළමයාගේ උදව්වත් ඇතුව පස්සහ දොරෙන් බුකීපලට ඇතුල් වෙනවා. ඉතින් මේ වෙලාවේ බුකීපලේ වැඩ කරන්නේ එක්කෙනෙක් විතරයිනේ. මේ කණ්ඩායම එයාටත් හොඳටම පහර දීලා වටිනා කියන හැමදේම වගේ අරගෙන යනවා. මේ වුණ හැම දෙයක්ම වගේ අර පොඩි කොල්ලා දුවගෙන ඇවිල්ලා තෝමස්ට කියනවා ඒ කියන්නේ ලී ෆැමිලි එකේ අය ඇවිල්ලා සල්ලි හොරකම් කරගෙන ගියා කියලා. හැමෝම වගේ කලබල වෙලා ඉක්මනටම බුකීපලට ඇවිල්ලා බලද්දී එතන වැඩට දාලා හිටපු කෙනා කියනවා ලී පවුලේ හැම කෙනෙක්ම වගේ ආව තෝමස්. එයාලා අතට අහුන හැම දෙයක්ම වගේ අරගෙන ගියා කියලා. මේ වෙලාවේ ආන්ටි පොලි කියනවා සල්ලි පෙට්ටි 4ක්ම අරගෙන ගිහිල්ලා කියලා. තෝමස් බුකීපල සෝදිසි කරලා බලනකොට වයර් කපන අඬුවක් තෝමස්ට හම්බෙනවා. ඒත් එක්කම ආන්ටි පොලි අහනවා ඇයි එයාලා අඬුවක් තියලා ගිහින් තියෙන්නේ කියලා. ඉතින් තෝමස් මේ වෙලාවේ යුද්ධ කාලේ වුණ සිද්ධියක් හැමෝටම විස්තර කරන්න ගන්නවා. මම ප්‍රංශයේ යුද්ධ කරන කාලේ මේ වගේ එකක් දැකලා තියෙනවා. කවුරුවත් මෙතන
එතන තියෙන කිසිම දෙයක් අල්ලන්න යන්න එපා. අපි යුද්ධයේදී ජර්මන් කාරයන්ට භූමිය අල්ලගන්න දීලා පහුබහිනකොට වයර් වලින් මරවුගුල් විදියට බෝම්බ තියලා ආවා. මං හිතන්නේ ලී ෆැමිලි එකේ අයත් නිකම්ම මෙතනින් ගියේ නෑ. එයාලා බුකීපලේ ඔහේ තැනක අත් බෝම්බයක් තියලා ඇති. ඉතින් මෙයාලා බුකීපලේ හැමතැනක්ම සෝදිසි කරලා බැලුවොත් බෝම්බයක් හොයාගන්න බැරි වෙනවා. ඉතින් තෝමස්ට මේ වෙලාවේ එක දෙයක් ගැන කල්පනා වෙනවා. යුද්ධය ප්‍රකාශ කරලා ලී ෆැමිලි එකෙන් එවපු බුලට් එකේ තෝමස්ගේ නම විතරයි කොටලා තිබුණේ. ඒ කියන්නේ එයාලගේ ප්‍රධාන ඉලක්කය තෝමස් විතරයි. එයාලගෙන් අනිත් අයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. තමන්ව විතරක් ටාගට් කරලා බෝම්බයක් මොන වගේ තැනක හයි කරලා ඇද්ද කියලා කල්පනා කරන තෝමස්ට එයාගේ කාර් එක මතක් වෙනවා. අනිවාර්යෙන්ම බෝම්බේ තියෙන්න ඕනේ කාර් එකේමයි කියලා තෝමස් එතනට යනකොටම කාර් එක ඇතුලේ තෝමස්ගේ බාලම මල්ලි ෆින් වාඩි වෙලා සෙල්ලම් කරනවා. මේක දකින තෝමස් මල්ලිව මේ වෙලාවේ කලබල කරන්න හොඳ නැති නිසා ඔයා කාර් එකේ ඇතුළට ගියේ කොහෙන්ද කියලා තෝමස් අහනවා. මේ වෙලාවේ ෆින් කියනවා මං කාර් එකේ උඩින් නැගලා ආවේ කියලා. මටත් ඔයා වගේ කෙනෙක් වෙන්න ඕනේ කියලාත් ෆින් කියනවා. කලබල වෙන්නේ නැතුව ඔයා කාර් එකට ගියපු විදියටම එළියට එන්න කිව්වත් මොනවත් තේරෙන්නේ නැති තෝමස්ගේ බාලම මල්ලි කාර් එකේ දොර අරගෙන එළියට පනිනවා. ඉතින් මේත් එක්කම පින් එක ගැලවිලා බෝම්බේ පුපුරන්න යද්දිම ක්‍රියාත්මක වෙන තෝමස් බෝම්බයක් කියලා කෑ ගහන ගමන් ඒක වෙනත් පැත්තකට විසි කරනවා. තව තප්පරයක් හරි පරක් වුණා නම් එතන ලොකු අනතුරක් වෙන්න තිබුණා. ඒත් ඒකෙන් එතන හිටපු කාටවත් අනතුරක් වුණේ නම් නෑ. ඉතින් තෝමස් මල්ලිව ලං කරගෙන එයාට කියනවා දැක්ක නේද ෆින් මම වගේ ඉන්න හැදුවොත් වෙන දේ හැම වෙලේම ඔයාට කරදර විතරමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මං වගේ හැසිරෙන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න කියලා කියනවා. ඉතින් එක දිගටම ලී ෆැමිලි එකත් එක්ක ප්‍රශ්න ඇති වුණ නිසා තෝමස් එයාගේ යාළුවා ජොනි එක්ක ලී ෆැමිලි එකේ නායිකාව හම්බෙන්න යනවා. නායිකාව හම්බ වෙන තෝමස් එයාත් එක්ක ගනුදෙනුවක් කතා කරගන්නවා. ඔයාලට මතක ඇති නේද? කලින් නම් තෝමස් බිලි එක්ක එකතු වෙලා ලී ෆැමිලි එකේ අයට හොඳ වැඩක් කරමු කියලා කිව්වා. දැන් ලී ෆැමිලි එකේ නායිකාව හම්බ වෙන තෝමස් අපි දෙගොල්ලෝ එකතු වෙලා බිලිව පරද්දන්න ඕනේ කියලා කියනවා. ඉතින් ලී ෆැමිලි එකේ නායිකාව කියනවා මං හිතුවේ ඔය දෙන්න හොඳ යාළුවෝ කියලා. තෝමස් මේ වෙලාවේ කියනවා මං පැත්ත මාරු කරන්න තීරණය කළා. මට සැලැස්මක් තියෙනවා. ඒකට මට ඔයාලගේ කොල්ලෝ ටික ඕන වෙනවා. බිලි නෙවෙයි මේකේ මහ මොලකාරයා. තරඟ පාලනය කරන තවත් ලොකු කෙනෙක් ඉන්නවා. මට මේ වෙලාවේ බුද්ධිමත් මිනිස්සු වගේම ශක්තිමත් මිනිස්සුත් ඕන කරනවා කියලා තෝමස් කියනවා. මේ වෙලාවේ නායිකාව කියනවා එක කොන්දේසියකට ඔයා යටත් වෙනවා නම් මම මේ දෙයට කැමතියි කියලා. එයාලා දෙන්න එකඟ වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා තෝමස් ඔෆිසර් කැම්බෙල්ව හම්බෙන්න යනවා කියලා. මේ වෙලාවේ ඔෆිසර් අහනවා අපේ ඩීල් එකට මොකද වෙන්නේ තෝමස්? ඔයා මට පොරොන්දු වුණා ෆ්‍රෙඩිතෝන් මේ නගරයට ආයෙත් එන්නේ නෑ කියලා. ඒත් එයා ආයෙත් මේ නගරයට ඇවිල්ලා කැරැල්ලක් මෙහෙවන ගමන් තමයි ඉන්නේ. එතකොට තෝමස් කියනවා ඒ ගැන කතා කරගන්න තමයි ඔෆිසර් මං ඔයාට පණිවිඩයක් එව්වේ. ෆ්‍රෙඩිතෝන්ටත් ඉහලින් වැඩ කරන ස්ටැන්ලි කියන විප්ලවවාදියාගේ ලිපිනේ මං ඔයාට දෙන්නම් ඔෆිසර්. රුසියානුවත් එක්ක එකතු වෙලා එයා තමයි එංගලන්ත රජයට එරෙහිව විප්ලව මෙහෙවන්නේ. ඒත් මෙයාගේ විස්තර දෙන්න කලින් ඔයා මට පොරොන්දු වෙන්න ඕනේ මගේ නංගි ඇදාටයි ෆ්‍රෙඩිටයි මේ නගරේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙනවා කියලා. මේ දේවල් වලට එකඟ වෙන නිසා තෝමස් ඔෆිසර් කැම්බෙල්ට විප්ලවකාරයා ඉන්න තැන කියනවා. ඉතින් මේ වෙලාවේ ඔෆිසර් කැම්බෙල් ආයුධ ගැන තෝමස්ගෙන් අහනවා අපේ ආයුධ ටික පරිස්සමට තියෙනවද? කොව් ඔෆිසර් ඒ ආයුධ හැම එකක්ම ආරක්ෂිතව මගේ තැනක තියෙනවා. අනිවාර්යෙන්ම ළඟදිම දවසක මං ඒ ආයුධ තියෙන තැන ඔයාට කියන්නම්. ඊට කලින් මට බිලි එක්ක ගනුදෙනුවක් තියෙනවා. ඒක ඉවර වුණාම අපි මේ ප්‍රශ්නේ ගැන කතා කරමු කියලා තෝමස් කියනවා. ඔෆිසර් කැම්බෙල් නම් කියන්නේ ඔයා මගේ තරහ අවුස්සන එක හොඳ දෙයක් නෙවෙයි. මාව මේ ප්‍රදේශයෙන් මාරු කරන්න කලින් ඒ ආයුධ ටික මගේ අතට ලැබුණේ නැත්නම් පීකී බ්ලයින්ඩර්ස්ලා හැම කෙනෙක්වම මම මරලා දානවා. ඒ වගේම ළමයෙක් හම්බෙන්න ඉන්න ඔයාගේ නංගිත් මේ ලිස්ට් එකේ ඉන්නවා. මේකෙන් එක කෙනයි බේරෙන්නේ. ඒ ඔයාගේ බාලම මල්ලි ෆින්. එයාවත් බාල වයස්කාරයෝ ඉන්න හිරගෙදරකට දානවා කියලා තර්ජනය කරලා ඔෆිසර් කැම්බෙල් යන්න පිටත් වෙනවා. හොඳටම තරහ යන තෝමස් තුවක්කුව අරගෙන කැම්බෙල්ගේ ඔළුවටම ඉලක්ක කරනවා. මේ වෙලාවේ එයාවත් මැරුවොත් තියෙන ප්‍රශ්න වැඩි වෙනවා කියලා හිතන තෝමස් සංසුන් වෙනවා.
ඊළඟ දවසේ තෝමස් දීපු තොරතුරට අනුව ක්‍රියාත්මක වෙන ඔෆිසර් කැම්බෙල් ස්ටැන්ලි කියන කොමියුනිස්ට් ලොක්කව අල්ලගන්නවා. ඉතින් මෙයාව අල්ලගත්තට පස්සේ මේ දෙන්න අතර ඩීල් එක වෙන්නේ ෆ්‍රෙඩීට මේ නගරේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන එක. ඒත් අපිට පේන විදියට නම් ඔෆිසර් කැම්බෙල් ෆ්‍රෙඩීව අතාරින්න පාටක් නෑ. ඒ කියන්නේ තෝමස්ට උන පොරොන්දුව ගැන එයා වැඩිය හිතන්න යන්නේ නෑ. කොහොම හරි මේ මිනිහගෙන් පහර දීලා හරි ෆ්‍රෙඩී තෝන් ඉන්න තැනක් ගැන දැනගන්න බලන්න. අනිත් දේවල් දැනගන්න කලින් මට ඒ දේයි වැදගත් වෙන්න කියලා ඔෆිසර් කැම්බෙල් පොලිස් නිලධාරියෙක්ට කියනවා. මේ අතරේ ආන්ටි පොලි කෙනෙක්ගේ සොහනක් ළඟට වෙලා ඉන්නව පෙන්නනවා. ඒ ෆ්‍රෙඩීගේ අම්මගේ සොහන. ඉතින් අද තමයි ෆ්‍රෙඩීගේ අම්මගේ උපන්දිනය. ඒ නිසා අනිවාර්යෙන්ම ෆ්‍රෙඩී මෙතනට එයි කියලා ආන්ටි පොලි සොහන ළඟට වෙලා බලන් ඉන්නවා. එයා හිතපු විදියටම ටික වෙලාවකින් ෆ්‍රෙඩී එතනට එනව පෙන්නනවා. එයාට කතා කරන ආන්ටි පොලි කියනවා මං ඔයාට අනතුරු අඟවන්නයි ආවේ. අද ස්ටැන්ලි කියන විප්ලවවාදියාවත් පොලිසියෙන් අල්ලගත්තා. අනිවාර්යෙන්ම පොලිසිය අය එයාට හොඳට සලකයි. එයාගේ මාර්ගයෙන් ඔයා හැංගිලා ඉන්න තැනත් ඉක්මනටම දැනගනි. මේක තමයි හොඳම වෙලාව ෆ්‍රෙඩී. ඔය දෙන්න මේ නගරයෙන් හිටත් වෙන්න කියලා ආන්ටි පොලි කියනවා. ඉතින් ෆ්‍රෙඩී කියනවා අපේ කෙනෙක්ව අල්ලගත්තා කියලා එයා පොලිසියට අපිව පාවලා දෙන්නේ නෑ. අනික මං හැංගිලා ඉන්න තැන ගැන එයාවත් හරියට දන්නේ නෑ. මොන දේ වුණත් අපි මේ නගරෙමයි ජීවත් වෙන්නේ. මම කාටවත් බයේ පැනලා යන්නේ නෑ කියන ෆ්‍රෙඩී එතනින් යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රේස්පලේ අයිතිකාරයා බිලිව. එයාගේ accountant එක්ක බර්මින්හෑම් නගරයට ඇවිල්ලා ඉන්නවා. සර් පීකී බ්ලයින්ඩර්ස්ලා අපේ රේස්පලට ආරක්ෂාව දෙන එකෙන් මේ ටික කාලයට අපිට ලොකු ලාභයක් ලැබිලා තියෙනවා. අපේ එක ඔට්ටු කොලයක්වත් අපිට නැති වුණේ නෑ සර්. එයාලා වැඩේ හොඳට කරගෙන යනවා කියලා බිලීගේ accountant කියනවා. මේ වෙලාවේ එතනට එන තෝමස් මේ දෙන්නත් එක්කම බුකීබලට ඇතුල් වෙනවා. තෝමස්ගේ ඔෆිස් එකට ඇතුල් වෙන මේ තුන්දෙනා බිස්නස් ගැන කතා කරනවා. බිලි මේ වෙලාවේ පීකී බ්ලයින්ඩර්ස්ලාට ලීගල් බෙටින් ලයිසන් එක ලබා දෙනවා. මෙච්චර කාලයක් නීත්‍යානුකූල නොවන විදියට බුකීපලේ වැඩ කරගෙන ගියත් අන්තිමේදී එයාලා නීත්‍යානුකූල අවසරපත්‍රය ලබා ගන්නවා. මේ ලයිසන් එක ගන්න ඕන හින්දා තමයි තෝමස් බිලි යටතේ වැඩ කරන්න තීරණය කරේ. ඉතින් මේ වෙලාවේ බුකීපලේ ඉන්න හැමෝටම කතා කරන තෝමස් කියනවා මගේ අතේ මේ තියෙන්නේ අපේ පළවෙනි ලීගල් බෙටින් ලයිසන් එක කියලා. තෝමස් එයාගේ පවුලේ අය සහ පීකී බ්ලයින්ඩර්ස් කල්ලි අයටයි මේ ගැන විස්තර කරනවා. මේ දේ අහලා හැමෝම ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ ගැරිසන් පබ් එකේ ඉන්න ආතරව පෙන්නනවා. එයා ගණන් වගේක් එකතු කරන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ එතනට එන ග්‍රේස් ආතරට කියනවා මේ සිගරට් විකුණන්න බෑ. ඒ වගේ අමුතු සැරක් එනවා. සමහර ඒවා මීයෝ කාලා කියලා කියනවා. මේවා හොරකම් කරපුවා නේද? ඔයාලා ඒවා බෝට්ටු වලද හංගලා තියෙන්නේ කියලා ග්‍රේස් අහනවා. ඉතින් ආතර් කියනවා ඔයා ඒ දේවල් ගැන කරදර වෙන්න ඕනේ නෑ ග්‍රේස්. මේ එකතු කරපු ගණන් ටික හරිද කියලා පොඩ්ඩක් බලන්න කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ ආතරව කතාවට අල්ලගන්න ග්‍රේස් එයාලගේ බඩු ගබඩා කරලා තියෙන තැන් ගැන වගේම එයාලා පොලිසියට අහු නොවි බඩු ප්‍රවාහනය කරන විදිය ගැනත් විස්තර ටිකක් දැනගන්නවා. ඔයාගේ මල්ලි නීතියට අවනත නැති වුණාට එයාට නීති තියෙනව නේද කියලා ග්‍රේස් එතනින් යනවා. ඉතින් එදා රෑම මේ තොරතුරට අනුව ක්‍රියාත්මක වෙන ඔෆිසර් කැම්බෙල් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එක්ක ගිහින් ගබඩා හැම එකක්ම පරීක්ෂා කරන්න ගන්නවා. ඒත් හැම පෙට්ටියක්ම වගේ පරීක්ෂා කරලා බැලුවත් ඔෆිසර් කැම්බෙල්ට ඕන දේ නම් එතනින් හම්බ වෙන්නේ නැහැ. වෙපන්ස් වෙනුවට එයාලට හම්බ වුණේ හොරකම් කරපු දුම් වැටි වගේම විස්කි බෝතල් තොගයක්. ඊට පස්සේ පෙන්නන්නේ පබ් එකේ වැඩ ඉවර වෙලා ගෙදර යන්න හදන ග්‍රේස්ව. මේ වෙලාවේ එතනට එන තෝමස් අහනවා අද ඔයා ආතරගෙන් ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා. අපේ බිස්නස් කරන විදිය වගේම පොඩබඩු හංගලා තියෙන තැන් ගැනත් ඔයා අහලා තියෙනවා. අපි දෙන්න පොඩ්ඩක් ඇවිදින්න යමු කියන තෝමස් ග්‍රේස්ව එක්කගෙන පල්ලියට ඇතුල් වෙනවා. ඊට පස්සේ මේ දෙන්න වාඩි වෙලා ටිකක් කතා කරන අතරේ තෝමස් අහනවා ඔයා පීකී බ්ලයින්ඩර්ස් කණ්ඩායමට එකතු වෙන්න කැමතිද? අර බිලිටත් හොඳ ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා. මටත් ඒ වගේ කෙනෙක් අවශ්‍ය වෙලා තියෙනවා. අපේ ෆැමිලි බිස්නස් එකට දැන් නීත්‍යානුකූල ලයිසන් එකක් තියෙනවා. මගේ අයියා ආතර් තමයි කිව්වේ ඔයා තමයි මේ වැඩේට හරියනම කෙනා කියලා. ඉතින් ඔයා අපිත් එක්ක එකතු වෙනවද කියලා තෝමස් අහනවා. මේ වෙලාවේ ග්‍රේස් නම් කියන්නේ මං accountant කෙනෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ තෝමස් කියනවා මට ඕන දේ ඔයා ළඟ තියෙනවා ග්‍රේස්. ඒ තමයි වැදගත් පෙනුම. ඉදිරියේදී බිස්නස් වැඩවලදී මට වැදගත් පෙනුම තියෙන කෙනෙක් ඕන වෙනවා. ඒත් තව දෙයක් කියන්න තියෙනවා. ඔයා බොරුකාරියක් ග්‍රේස්. ඔයා කතෝලික කෙනෙක් කියලා කිව්ව නේද? ඒත් ඔයා පල්ලියට ඇතුල් වුණාට පස්සේ යාඥා කරේවත් නෑ. ඔයා මුලින්ම වැඩ
වැඩ කරා කිව්ව පබ් එක ගැනත් මං හොයලා බැලුවා. එහෙ අඳුරන අය නම් කිව්වේ එහෙම කෙනෙක් ඒ පබ් එකේ වැඩ කරේ නෑ කියලා. ඇයි ඔයා මේ විදියට බොරු කරන්න කියලා තෝමස් අහනවා. මේ වෙලාවේ තරහ යන ග්‍රේස් ඔයා මගෙන් දිගටම ප්‍රශ්න කරනවා නේද කියලා නැගිටලා යන්න හදනවා. තෝමස් මේ වෙලාවේ ග්‍රේස්ට වාඩි වෙලා මේ දේ තහන්න කියලා කියනවා. මේ බලන්න ග්‍රේස් ඔයාට ගැලපෙන්නේ නැති තැනකයි ඔයා වැඩ කරන්නේ. ඔයා දන්නව ඇතිනේ මං කරන ගොඩක් දේවල් නීති විරෝධී තමයි. ඒත් ඔයා මාත් එක්ක වැඩ කරන්න කැමතිද කියලා තෝමස් අහනවා. ඉතින් ග්‍රේසුත් මේ යෝජනාවට කැමති වෙනවා. හෙට ඉඳලා වැඩට එන්න කියන තෝමස් එතනින් පිටත් වෙනවා. ඊළඟ දවසේ තෝමස් කාර් එකේ යන ගමන් ඉද්දී ජෝන් ආදරය කරනවා කීව ගෑනු ළමයාව දකිනවා. ඉතින් මේ ගෑනු ළමයා ඇත්තටම වෙනස් වෙලාද කියලා දැනගන්න ඕන නිසා ලිසීට කාර් එකට නගින්න කියලා තෝමස් කියනවා. එයත් එක්ක කතා කරන තෝමස් කියනවා මගේ මල්ලි ජෝන් ඔයාට ආදරය කරනවා. එයාට ඔයාව ඉක්මනටම කසාද බඳින්න ඕනේ කියලත් අපිට කිව්වා. අපේ පවුලේ අය මේ කසාදට කැමති. ඒත් ඊට කලින් අන්තිම වතාවට ඔයා මාත් එක්ක කාලය ගත කරන්න ඕනේ. එහෙම කියන තෝමස් ලිසීට පේන්නම නෝට්ටු එකින් එක තියෙනකොටම මේ සල්ලි දකින මේ ගෑනු ළමයා ඒකට කැමති වෙනවා. ඉතින් මේකෙන් තෝමස්ට එක දෙයක් පැහැදිලි වෙනවා. මේ ගෑනු ළමයා තාමත් වෙනස් වෙලා නෑ කියලා. අතීතය අයිති අතීතයටම නෙවෙයි කියන තෝමස් ඔය සල්ලි ටිකත් අරගෙන කාර් එකෙන් බෑලා යන්න කියලා එයත් එතනින් පිටත් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඔෆිස කැම්බෙල්ව හම්බ වෙන ග්‍රේස්ව. ඉතින් ඔෆිස කැම්බෙල් මේ වෙලාවේ කියනවා එයා අපි හිතන තරම් මෝඩ නෑ. ඒ ගබඩාවේ තිබුණේ හොරකම් කරපු දුම් වැටි විස්කි බෝතලුයි විතරයි. ඊට පස්සේ ග්‍රේස් අහනවා ඒවා තිබුණ තැන්වලම තියලා ආව නේද කියලා. ඔව් අපි ඒවා ඒ විදියටම තියලා ආවා. මං ඔයාව කවදාවත් අනතුරේ දාන්නේ නෑ කියලා ඔෆිස කියනවා. ඒ වගේම ඔයා දැන් වැඩේ හොඳට කරගෙන යනවා ග්‍රේස්. ඉතින් ආතරව වගේම තෝමස්වත් ඔයාගේ පැත්තට නම්ම ගන්න කියලා ඔෆිස කියනකොට ග්‍රේස් නම් කියන්නේ තෝමස් අනිත් අය වගේ නෙවෙයි. එයාව රවට්ටන එක ලේසි වෙන්නේ නෑ. ඒත් තෝමස් මට එයාලගේ කවුන්ටන් විදියට වැඩ බාරගන්න කියලා කීව ඔෆිස. මේ වෙලාවේ ඔෆිස කැම්බෙල් කියනවා ඔයා කාත් එක්කද ගනුදෙනු කරන්න කියලා වගේම තමන් කවුද කියන එකත් මතක තියාගන්න කියලා එයාලා දෙන්න එතනින් පිටත් වෙනවා. ඊට පස්සේ ජෝන්ව හම්බ වෙන තෝමස්ව අපිට පෙන්නනවා. එතනට යනකොටම ජෝන් කියනවා කොහොමද අයියේ මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ. මට කාර් එකේ යතුරු පොඩ්ඩක් දෙන්නකෝ. මං ලිසී එක්ක ගම වටේ පොඩ්ඩක් ඇවිදින්න යන්න ඉන්නේ අයියේ. මං ලයිසන් එක ගත් එක සමරන්න හදන්නේ කියලා ජෝන් කියනවා. මේ බලන්න ඔයා මගේ මල්ලි වාහනේ ගත්තට කිසිම ප්‍රශ්නයක් නෑ ජෝන්. ඒත් ඊට කලින් ඔයා මේ දේ දැනගෙන ඉන්න එක හොඳයි. දැන් ටිකකට කලින් තමයි මං ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව දැක්කේ. එයා දැන් වෙනස් වෙලා කියලා ඔයා අපිට කීව නේද? ඒත් එයා ඇත්තටම වෙනස් වෙලා නෑ ජෝන්. සල්ලි ටිකක් විසි කරපු ගමන් එයාගේ ඇත්තම තත්ත්වේ එළියට එනවා. එයා මාත් එක්ක ඉන්න කැමති කීවා ජෝන්. එයා ඇත්තටම ඔයාට ආදරය කරන්නේ නෑ. එයාට ඕන වෙලා තියෙන්නේ ඔයාගේ සල්ලි විතරයි. මේ දේ ගැනත් හොඳට හිතලා බලන්න ජෝන්. මං ඔයාගේ අයියා මොන දේ කරත් මං ඔයාගේ හොඳටයි කරන්නේ. පොඩ්ඩක් ඒ ගැනත් හිතලා බලන්න කියලා තෝමස් කියනවා. මේ කතාව අහලා ජෝන් ගොඩක් දුක් වෙලා අඬන්න ගන්නවා. එයා කාර් එකේ යතුරත් අරගෙන කාර් එකට නැගලා ටික වෙලාවක් කල්පනා කරලා තරහෙන් වගේ එතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ තෝමස් කෙලින්ම යන්නේ ගැරිසන් පබ් එකට. තෝමස් මේ වෙලාවේ ග්‍රේස්ට ෂෙල්බි සමාගමේ එකවුන්ටන් විදියට වැඩ බාරගන්න කියලා ගිවිසුම අත්සන් කරන්න කියනවා. ඉතින් මේ දෙන්නා ඩ්‍රින්ක් එකක් දාන ගමන් මේ සතුට සමරනවා. ඉතින් තෝමස් කියනවා ග්‍රේස් ඔයාට පළවෙනි රාජකාරිය විදියට කරන්න තියෙන්නේ මගේ නංගි ඈඩාට මේ ඉන්විටේෂන් එක ගිහින් දෙන එක. හෙට අපේ පවුලේ උත්සවයක් තියෙනවා. ඉතින් මං කැමති මගේ නංගිත් ඒ දවසට සහභාගී වෙනවා නම්. ඉතින් ග්‍රේස් කියනවා මං ඇඩාව අල්ලගන්න ඇමක් විදියටද පාවිච්චි කරන්න කියලා. මේකට උත්තර දෙන තෝමස් නම් කියන්නේ ඔයා මාත් එක්ක වැඩ කරනවා නම් ප්‍රශ්න අහන්න බෑ ග්‍රේස්. අපේ ගිවිසුමෙත් මං ඒ ගැන සටහන් කරලායි තියෙන්නේ කියලා තෝමස් එතනින් යනවා. ඊට පස්සේ තෝමස් එයාගේ ගෙදර යනවා. පඩිපෙළේ උඩට යන තෝමස්ට කාමරේ කවුරු හරි ඉන්නවා කියලා දැනුන නිසා තුවක්කුවත් ලෝඩ් කරගෙනම එහිමීට කාමරේ දොර ඇරලා බලනවා. ඒත් කාමරේ ඇතුලේ ඉඳලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි තෝමස්ගේ මල්ලි ජෝන්. මොනවද ඔයා මගේ කාමරේට වෙලා කරන්න යහද්දී ජෝන් කියනවා මට මේ දුම් පයිප්පේ පත්තු කරගන්න බැරුවයි ඉන්නේ කියලා. ඔයා ඇයි මේවා බොන්නේ කියලා තෝමස් අහද්දී ජෝන් නම් කියන්නේ ඔයා මේවා බොන හේතුවටම තමයි අයියේ. මගේ හිතේ තියෙන දුකට
නිසාටයි මං බොන්නේ කියලා ජෝන් කියනවා. පොඩ්ඩක් මෙතනින් වාඩි වෙන්න ජෝන්. අපි ටිකක් කතා කරමුයි කියලා තෝමස් කියනවා. මේ අහන්න. අපි දැන් පොඩි ළමයි නෙවෙයි. ඒත් අපි එකිනෙකා ගැන බලාගන්න ඕනේ. අපිට මීට වැඩිය කරන්න ගොඩක් වැඩ තියෙනවා. අද ගිහින් හොඳට නිදා ගන්න ජෝන්. හෙට කරන්න ලොකු වැඩක් තියෙනවා. අපි හෙටම ගිහින් ලී ෆැමිලි එකේ අයත් එක්ක තියෙන ප්‍රශ්න ඉවර කරලා දාමු. හෙට උදේ 10ට අපි පිටත් වෙනවා. වෙලාව මතක තියාගන්න ජෝන්. අපි ඕන දෙයකට ලෑස්ති පිට එතනට යන්න ඕනේ කියලා තෝමස් එයාව එතනින් පිටත් කරනවා. ඊළඟ දවසේ අපිට පීකී බ්ලයින්ඩර්ස්ලා සෙට් එක පෙන්නනවා. මේ හැමෝම එකතු වෙලා ලී ෆැමිලි එකේ අය ඉන්න තැනට යන්න තමයි හදන්නේ. ඒත් යන්න කලින් හැමෝම ජෝන් දිහා ටිකක් අමුතු විදියට බලන් ඉන්නවා. ඉතින් ජෝන් අහනවා ඇයි ඔයාලා හැමෝම මන් දිහා ඔය විදියට බලන්නේ කියලා. ඒත් මේ වෙලාවේ කවුරුවත් මොනවත් කියන්නේ නෑ. මේ සෙට් එක ඇවිදගෙනම ලී ෆැමිලි එකේ සීමාවටම ඇතුල් වෙනවා. ඉතින් ජෝන් අහනවා ඔයා මොකද්ද මේ කරන්නේ අයියේ? අපි වෙඩිවදින සීමාවේ ඉන්න කියලා. ඉතින් මේකට උත්තර දෙන තෝමස් කියනවා යුද්ධයට යන්න කලින් මේ දේ තොන්න වෙයි කියලා එයා ළඟ තිබුණ මලක් අරගෙන ජෝන්ගේ කෝට් එකේ හයි කරනවා. මේ වෙලාවේ පීකී බ්ලයින්ඩර්ස්ලා සෙට් එකේ අනිත් අයත් මල් අරගෙන එයාලගේ කෝට් එකේ හයි කරගන්නවා. ජෝන්ට නම් මේ මොකද්ද වෙන්නේ කියලා හිතාගන්නවත් බැරුවයි ඉන්නේ. අයියේ මොකද්ද මෙතන වෙන්නේ කියලා ජෝන් අහනවා. ඉතින් තෝමස් කියනවා hina වෙලා ඉන්න ජෝන්. අපි ඇවිල්ලා ඉන්නේ වෙඩින් එකට. මේක ඔයාගේයි ලී ෆැමිලි එකේ ගෑනු ළමයෙක්ගේයි අතර සිද්ධ වෙන්නේ කියලා කියද්දි ඒ දේවල් හිතාගන්න බැරුව ජෝන් එතන කලබලයක් ඇති කරනවා. මේ අහන්න ජෝන්. ඔයාටත් දැන් වයිෆ් කෙනෙක් ඕනේ. ඒ වගේම අර ලී ෆැමිලි එකේ ගෑනු ළමයාටත් හස්බන්ඩ් කෙනෙක් ඕන කරනවා. ඒ විතරක් නෙවෙයි. මේ විවාහයෙන් පස්සේ අපේ පවුල් දෙක අතර ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ. එහෙම නැති වුණොත් මෙතන ලොකු යුද්ධයක් වුණත් ඇති වෙන්න පුළුවන්. ඔයාගේ අතේ තීරණේ තියෙන්නේ. අපි අද සතුටු වෙනවද නැත්නම් යුද්ධ කරනවද කියලා මේ විදියට තෝමස් කීවට පස්සේ ජෝන් මේ විවාහයට කැමති වෙනවා. ලී ෆැමිලි එකේ නායිකාවටත් ජෝන්ව හිතට අල්ලනවා. පවුල් දෙකේම අය කැමති වෙන නිසා මේ වෙලාවේ ජෝන් ෂෙල්බී සහ ලී පවුලේ ගෑනු ළමයා අතර විවාහය සිද්ධ වෙනවා. මෙතනට ඇඩා ෂෙල්බිත් ඇවිල්ලා ඉන්නවා කියලා පෙන්නනවා. ග්‍රේස් එයාගේ පළවෙනි රාජකාරිය හරියට කරලා තියෙනවා කියලා තමයි අපිට පේන්නේ. විවාහ උත්සවයේ වෙලාවේ හැමෝම සතුටින් කාලා බීලා විනෝද වෙන ගමන් තමයි ඉන්නේ. පවුල් දෙකේම අය එයාලගේ නැටුම් ඉදිරිපත් කරන ගමන් විනෝද වෙමින් ඉන්නවා. මේ වෙලාවේ නටන ගමන් ඉන්න ඇඩාට ළමයව හම්බෙන්න යන නිසා ඉක්මනටම එයාව ගෙදරට එක්කගෙන යනවා. මේක අහලා තෝමස් ජෝන් සහ ආතර් තුන්දෙනා සතුට සමරන්න ලෑස්ති වෙනවා. ඉතින් විවාහයත් සිද්ධ වෙලා ජෝන්ට දෑවැද්දට ලැබුණ කාර් එකෙන්ම එයාලත් ගෙදරට යනවා. මේ වෙලාවේ ආන්ටි පොලි කියනවා ඔයාලගේ නංගිට ගොඩක් අමාරු වෙලා ඉන්නේ. ඒත් ඔයාලා වාහනයක් ගැන කියවනවා. කවුරු හරි පිරිමියෙක් මෙතන ඉන්නවා නම් හොඳයි කියලා ආන්ටි පොලි කියද්දී තෝමස් කියනවා අදට විතරක් ෆ්‍රෙඩීට මෙතනට එන්න අවසර තියෙනව නැන්දේ. අපෙන් එයාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා මම පොරොන්දු වෙනවා කියලා මේ තුන්දෙනාම ගැරිසන් පබ් එක පැත්තට යනවා. ඉතින් මේ දේ අහලා සතුටු වෙන ආන්ටි පොලි කෙනෙක්ගේ අතේ ෆ්‍රෙඩීට පණිවිඩයක් යවනවා. මේ අතරේ ගැරිසන් පබ් එකට යන අයියලා මල්ලිලා සතුටින් දවස සමරනවා. එතනට එන ග්‍රේස් අහනවා අද ඔයාලා ගොඩක් සතුටින් ඉන්නවා වගේ පේන්නේ. ඒකට හේතුව මොකක්ද කියලා අහනවා. ඉතින් ආතර් කියනවා අපේ නංගි ඇඩාට බබාව හම්බ වෙන්නයි යන්නේ කියලා. ග්‍රේස් අහනවා ඉතින් නංගිට බබාව හම්බෙන්න ඉන්නවා නම් ඔයාලා මෙහෙට වෙලා මොකද කරන්නේ? එහෙ කවුරු හරි ඉන්න වෙයි නේද කියලා ග්‍රේස් කියනවා. ආතර් නම් කියන්නේ ඒ ගැන බලන්න ආන්ටි පොලි ඉන්නවා. ඇඩාගේ මහත්තයාත් දැන් එතනට එන ගමන් ඇත්තේ. එයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා කියනවා. ඉතින් මේ ආරංචිය ග්‍රේස් ඉක්මනටම ඔෆිසර් කැම්බෙල්ට දැනුම් දෙනවා. මේ අතරේ ෆ්‍රෙඩි දුවගෙනම එතනට එනවා පෙන්නනවා. එයාගේ වයිෆ් බලන්න ඇතුළට යනකොටම වගේ ඇඩාට පිරිමි දරුවෙක් හම්බෙලා ඉන්නවා කියලා ෆ්‍රෙඩි දකිනවා. ඉතින් අපිට ලස්සන පුතෙක් ඉන්නවා කියලා ඇඩා බබාව ෆ්‍රෙඩිගේ අතට දෙනවා. ෆ්‍රෙඩි යාගේ පුතාව අතට අරගෙන හුරතල් කරනකොටම දොරට තට්ටු කරන සද්දයක් ඇහෙනවා. මේ වෙලාවේ දොරත් කඩාගෙනම ඇතුළට එන පොලිස් නිලධාරීන් ෆ්‍රෙඩීට පහර දීලා අත්අඩංගුවට ගන්නවා. මේ වෙලාවේවත් එයාට ළමයා ළඟ ඉන්න දෙන්න කියලා ඇඩා සහ ආන්ටි පොලි කීවත් පොලිස් නිලධාරීන් ඒ දේවල් ගණන් ගන්න පාටක් නම් නෑ. ඉතින් හිරේට යන ෆ්‍රෙඩීට මොන වගේ දෙයක් වෙයිද කියලා ඉතිරි එපිසෝඩ් වලින් බලාගන්න පුළුවන්. මේ දේවල් එක්ක හොඳටම තරහ යන ආන්ටි පොලි ගැරිසන් පබ් එකට ඇතුල් වෙලා තෝමස්ට බනින්න ගන්නවා. ඔයා ෆ්‍රෙඩීට එන්න කියලා එයාව පොලිසියට අල්ලලා දුන්නා නේද? උන් ඔක්කොම බලෙන්ම ගෙදරට ඇතුල් වෙලා ෆ්‍රෙඩීව අරගෙන ගියා. එයාට දරුවව හරියට හොරතල් කරන්න
කරන්නවත් බැරි වුණා. තමුසේ මහා බොරුකාරයෙක් කියලා ආන්ටි පොලි තෝමස්ගේ පැත්තට කෙලගහනවා. ආන්ටි පොලි මේ වෙලාවේ ගොඩක් කේන්තියෙන් ඉන්නේ. ඒත් තෝමස්ට නම් මේ වෙන දේවල් හිතාගන්න බැරුවයි ඉන්නේ. ඉතින් මේ හැමදේටම හේතුව එයාලත් එක්කම ඉන්න ග්‍රේස්. ඉතින් තෝමස් ග්‍රේස්ගේ ඇත්ත තත්ත්වේ දැනගනීද? එයා ඉදිරියේදී මොන වගේ දේවල් ප්ලෑන් කරයිද? ඒ දේවල් දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අද අපි අරගෙන ආව එපිසෝඩ් එක කොහොමද කියලා ඒ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් සිනමැක්සර්ස් 5 වෙනි එපිසෝඩ් එකෙන් ඉක්මනටම හම්බෙමු.